හොඳයි ගායිස්, ඉතින් අද මං ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක තමයි මේ කොහොමද හරියටම සූබන්ගේ ග්‍රීඩ් එකක් කරන්න කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න කියලා ආදරෙන් මතක් කරන්න ගමන් අපි යමු වීඩියෝ එකට. හොඳයි ගායිස්, ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මං මුලින්ම කතා කරන්න යන්නේ මේගොල්ලන්ගේ ෆීමේල් මේල් හඳුනගන්න හැටි. ඔයගොල්ලෝ දැන් ලේසිම ක්‍රමය තමයි මේ වගේ ටැංක් එකක ඉන්නකොට මේගොල්ලන්ගේ මේ ඉස්සරහ වාරේ දැති තියෙන මේ මේල් එක්කෙනාගේ මෙතන මේල් එක්කෙනා නම් මෙන්න මෙයා. ඊට පස්සේ මේ ඊමේල් එක්කෙනාගේ මේ හරිම දැන් මෙතන මෙයාගේ ඉස්සරහ වාරේ දැති පේන්නේ නැහැ. මේගොල්ලන්ගේ මේ බ්‍රීඩින් එක කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මේගොල්ලෝ වැඩි අඳුරු තැනකට තමයි ටිකක් කැමති. ගස් වලින් දිරුම් තැනක් නම් ගොඩක් හොඳයි. මම බීජින් එකට දැන් මේ ගස් මේ ප්ලාන්ට් වර්ග දාපු තැනක. ඉතින් මේගොල්ලෝ ගොඩක් හොඳට බ්‍රීඩින් වුණා අතර. එහෙනම් ඕගොල්ලෝ බඩේ කරන්න. එහෙනම් අපි යමු ටටා ටික බලන්න. ඉතින් ගායිස් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම ඒගොල්ලන්ගේ බ්‍රීඩින් ගත්ත ෆොන්ට් එක තමයි මේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න වගේ ප්ලාන්ට් වර්ග තියෙනවා. ගොඩක් අඳුරු ස්වභාවයක් සමග මෙතන ගන්නෙ. ඉතින් මෙතන ඒගොල්ලෝ බිත් පැටව දාලා තියෙනවා. බිත්තර දාලා තියෙනවා. දැන් ඊයේ තමයි මේගොල්ලන්ගේ පැටව වලින් එදිට ආවේ. එහෙනම් අපි ඔයාලට දැන් මම හදන්නේ පැටියෙක් අල්ලලා පෙන්නන්න. මේ ඉන්න පැටියෙ. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න එයාගේ පැටව තමයි ඒගොල්ලෝ දාන්නේ. හරිම නිකන් කොට ස්වභාවයක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. නිකන් ගෝල් පිස් පැටිය වගේ තමයි මේගොල්ලෝ. ඉතින් ගායිස් දැන් මම ඔයගොල්ලෝ හිතෙනවා සූබා කියලා කියන්නේ ඔයගොල්ලෝ මොකක් හරි දැනුමක් ලබා ගනී කියලා. ඉතින් ඔයගොල්ලන්ට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ තව අයට බලන්න ෂෙයා කරන්න.